Hai යාළුවනේ සුබ දවසක් ඔයාලා ඔක්කොම අද අපි අලුත්ම විදියකට ආයි පොඩි කාලේ යනවා සලාපුර කොල්ලයන් කෙල්ල අද අලුත්ම විදියට චූටි කාලේට යන්න හිතුවා අපි නේද අපි චූටි චැලෙන්ජ් එකක් කරන්න යන්නේ අපි අද වෙනසකටත් එක්ක ළමයි අපි වෙනදාට ඉඳගෙන අද හිටගෙන අද මොකද්ද නේද අපි කරන චැලෙන්ජ් එක කියන්න ටං මොකක්ද ඒකේ නම මං හිතන්නේ අපේ ළමයි දන්නවද නේද rock paper scissors rock paper scissors දන්න ළමයි ඇති නොදන්න ළමයිමුත් ඇති අපි ඉතින් ඒ අයට පොඩ්ඩක් මේක කියලා දෙමු දන්න අය ලයික් කරලා කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න ඉස්සරහට යන්න කලින් අපේ subscribe කරලා අමතක කරන්න එපා ඔන්න ළමයි අපි පොඩ්ඩක් අපේ challenge එක ගැන අපේ rice එක ගැන කිව්වේ නෑ ඩාර්ලින් rice එක ගැන කියන්න මෙන්න මෙහෙමයි වෙන්නේ යාළුවී මෙන්න මේක අපි අද ගෙනාව chicken full rice එකක් නේද මෙන්න මෙහෙමයි වෙන්නේ අම්මෝ ඒක දැක්කම මට දැම්ම කන්න හිතෙනවා දැන් rock paper scissors කියලා හරියට එන කෙනා ඉන්නවනේ chance කෙනෙක්ට කන්න පුළුවන් හැටි දෙකයි ඔව් අපි ඒ තරගය ගැන ඉස්සරහට කියාගෙන යන්නම් කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ කියලා වින් කරන කෙනාට මොකද්ද වෙන්නේ හැටි දෙකයි හැබැයි මෙහෙමයි කැමති නම් හැන්ඩ් එක කන්න පුළුවන් නැත්නම් ළඟ ඉන්න අනිත් කෙනාට චැලෙන්ජ් එකක් දීලා තමන්ගේ කෑම වේල මගේ අරගන්නත් පුළුවන් අපි බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා නේද අද පොඩි ෆනි වීඩියෝ එකක් වෙයි නේද ඉස්සරහට යනවා ඔව් අද 아무තු ක්වොලිටි එකකුත් තියෙනවා අද 아무තු ක්වොලිටි එකක් තියෙනවා අද අපි දෙන්නත් ලස්සනට ඉන්නවා මට එකක් පේනවා වීඩියෝ එකේ ඉන්නේ කහ කුරුල්ලා ඉන්න කළු කොළුල්ලෙක් ඉන්නවා නේද වයිද කොහොමද සුපුරුදු කහ කුරුල්ලා ඔයා කොහොමද සුපුරුදු කහ කුරුල්ලා ඒ දීදී අද මෙහෙම හොඳයි නේද? වට හිතෙන්නේ නැද්ද ඉඳගෙන අර පිටු වැඩි හින්දා මට ටිකක් කම්ෆර්ට්යි. අපි පොඩ නෙමෙමු. පිට්ටු බම්බු දෙක වගේ ඉඳගෙන ඉන්නවට වඩා මෙන්න මෙහෙම චුට්ටක් හිටගෙන ඉද්දී පොඩි වෙනසක් දැනෙනවා. බඩත් පොඩ්ඩක් රිලැක්ස් වෙලා වැඩිපුර කන්න පුළුවන් ගතියකුත් දැනෙනවා මට නම් ඉතින් ඔන්න. යාළුවා අපි ඊළඟට දුවන කර එකක් තමයි කරන්න ඉන්නේ. බලමු කරන්න පුළුවන්. චැලෙන්ජ් එක දෙන්නත් පුළුවන් ඕනනම් කන්නත් පුළුවන්. හරිද? හැඳි දෙකයි නේද? ඔව් හැඳි දෙකයි. අයියෝ ළමයි. ඔයාලම කියන්නේ මේ හැඳ කොච්චර ලොකුද කියලා. හරි තුනයි. හැඳි තුනයි ඈ. දැක්කනේ එක පිම්මක් නෑ මට බඩ තමයි. අපි බලමු මොකද්ද ඔයාලා මොකද්ද rock paper scissors මෙහෙමයි ළමයි එක කරන්නේ දෙපාරක් ටච් කරා. ඔව් rock කියන්නේ ගල paper කියන්නේ මොකද්ද කඩදාසිය අරක කතුර හරි අනිත් එක මෙහෙම කරලා දැන් අපි දෙන්නම කරන්නේ පොඩ්ඩක් බලා ගන්න අපි කැමරාව දිහා බලන්න නෑ ඕනේ දෙපාරේ ඔව් මෙහෙම ඊට පස්සේ ඕන එක මෙයා කතුරක එක වගේ දැන් අපි දෙන්නම එකම කරොත් දෙන්නටම නැහැ chance එකක්. ආය යනවා ඊට වඩේට. දෙන්නම එකම දැන් අපි දෙන්න උදාහරණයකට මෙහෙම කරා මෙහෙම. දැන් දෙකම සමයිනේ. අපි දෙන්නට no win. දෙන්නම පරාදයි. ඊට පස්සේ මම මෙහෙම කරනවා. ගල කොලෙන් වහගත්ත හැකි. ඔව්. එතකොට මෙයා මන් දිනුම් මෙයා පරාදයි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙහෙම කරලා ඔයා කැමති එකක් වා කරන්න. කතුර. නෑ ඔයා කතුර ගන්නකො. අපේ දෙන්නලත් පැටලෙනවා ළමයි. කතුර ගන්නකො. මෙහෙම කරාම ගල මේ කපන්න බෑනේ. ඔව් ගල දිනුම් එතකොට. මේක චුටි ළමයිගේ චුටි සෙල්ලමක් ඉතින් මේක මේ ඕන විස්තරය කරා. ඔයාලට පොඩ්ඩක් ඉස්සරහට යනකොට තේරෙයි අපි කිව්ව දේ අපිටත් දෙක වැඩිපුරත් පැහැදිලි කරන්න ඇත්තරම කිව්වොත් තේරෙන්නේ නැහැ නේද? ඕන් දැන් එහෙනම් පටන් ඕනේද? අපි පටන් අයියලා බඩගින හිරුවා. පේනනේ මත්තර පුරාට රයිස් එක. රයිස් එක අද හොඳ රයිස් එකක් තියෙනවා වගේ. පේන මස් කැල් ටික ඔයා කෑවද හරි? නෑ. පේනනේ මම ඒක රෙට මේ දාන්නේ යාළුවේ. ඔන්න පටන් ගමු එහෙනම් 1යි 2යි 3යි මට නෑ. නේද අලගන්න. අපි මේක භාගයක් කාලේ නවත්තන නැත්නම් මට කන්න නැති වෙන පේනවනේ. හරිම දුකයි වැඩේ. ඊළඟ ඉන්න කතයි. හරිම සෝචනීයයි වැඩේ. මට උස වැඩි. අපි දැලේ දොවට මේ වටේම බත් එකේම තියෙන හැමදේම එහෙනම් තෝරන්න දෙයක් නැහැ. කොයි වෙලාවක කියලා මට මෙහෙම කන්න බෑ. මට බෑ. පොඩි එකෙක් වගේ නහයෙන් ගන්නවා යාළුවනේ පේනව නේද? පීට්සා. බලමු.
ඔක යාළුවනේ මල පෙරේත ගලපුණාම හමු වෙනවා යාළු ගණන් ගන්න එපා. හමු වෙනවා. ගල පෙන්නන්නෙම නෑ. මොකක්ද අනේ ගල පෙන්නන්නෙම නෑනේ. මං ගල පෙන්නන්නේ නෑ. ඕක එන කරදර. සාරම් පාලින් දෙකටෝලා. අනේ එහෙම තෝරා. හරි හරි හයක් ගන්න බෑ. හරිම මං හතර. thank you. හරි අමාරුයි වැඩේ අද නම්. දැන් හොයන්නකෝ. යාළුවෝ දැක්කනේ. ඉතුරුන වැඩේ අංග විකල විකල ඉන්නේ. යකන්න මල පෙරේතයි ඔය ඇල්ල කන හැටි පේනවනේ. කවුද පෙරේතගේ බාට දාන්න කමෙන්ට් එකක් ඈ. මම එනකට එක පොල් පෙලි කෑවා ගියා. එප. ඉපත් ඉකල් ඉපත්. ඔය කෑන පොඩකින් මම කජුවක් දෙන්නේ නැහැ. එයාට හරියට මස් කෑලි ගන්න පුළුවන් මට ගන්න බැහැ. අද මම මුකුත් කරන්න එපා. අනේ පාඩු ඉන්නකෝ හොල්ලන්න එපා. අද පෙරේත රාජධානිය අපේ ගෙදර. හා වහක් විතර කෑද මොන්න. ගල. ඔව්. පොඩයින්. තියන්න බත් එක පැත්තකින්. අපි කීයක්ද කිව්වා? කන්න පුළුවන්. එක්ක මෙයාට දෙන්න පුළුවන් රෙග් එකක්. එයාට කන්නනේ ලොකෝනේ. හරි මම්මගේ රෙග් එක ගන්නවා. මම කරනවා. අල්ල ගන්න කන් දෙක. පයින් 10ක් උඩ. හරි කෙලි වෙදිංගෝ. එන්න. බෑනේ. එන්න. මම කරනවා. මට කෑම. එයාට කන්න විතරයි ඕනේ. අපි අයියා නටුවමු අද ටිකක්. ළමයි කැස්සකුත් වෙනවා. පොඩක් කුකුළු. හරිම සෝචනීයයි වැඩේ. මට කන්න තියන්න ඕන ඈ. මට එච්චරයි ඈ. හරිම සෝචනීයයි වැඩේ. එයා හරියන්නේ නැහැ. එයා චැලෙන්ජ් එක කරන්නේ. එයා කන්න විතරයි ඉන්නේ ළමයි. එයා වෙන කිසිම දෙයක් අපේ කරන්නේ නැහැ. ළමයි කමෙන්ට් එකක් දාන්න. කන්න විතරයි අයියා ඉන්නේ. කමෙන්ට් එකක් දාන්න. උලපන් දිනවා රැග්ග. නෑ මට රැග් ඉපා. හින්දුව කිය. අයියෝ සින්දුව කියන්නේ රැග් එකක් දන්නේ. මං කියන හින්දුව. මොකද්ද? යාළුවනේ දැන් යාර අපි රැග් එක දෙන්න යන්නේ. ඔයාලට පුළුවන් මං ගැන කවියක් කියන්න. ඔයාලා කොහොමද කවිකාරින්? අයියෝ කවියක්ද? මොකද්ද මෙයා ගැන කියන කවිය කියන්නකෝ මං හිතුවේ නෑ මට කොහොම ගෝත වැඩක් දෙයි කියලා. සලා පොල්රමේ කොල්ලා පෙරේතය වගේ කනවානේ මගේ බණ්ඩිය දැන් ඉතින් අඬනම කෑගගා ඇති අයියෝ ආමතින් මේ යකාට යකා වෙයිලා මගේ බොක්ක දිහා බලක් කෙලගිලිනවා හැම වෙලේ. හරි පටන් ගමු. රැග් දීලා ඉවරයි. දැන් කනවා. දැන් ඉතින් කැමේ අද දෙයියනේ තරහ පයින්නක් තියෙන තනි කරව. ආදර වීර වලට කටක් කවන්න මේ සමාජයක් ඉස්සර ඔයා උඹ කරන්නේ හරිද මං ඕන්නේ.
උනේ. අයියෝ. ළමයින්ට කැස්සක් ඇවිල්ලා තියෙනවා. වීරක පුරා මේ බලු කැස්ස තියෙනවා ගණන් ගන්න එපා බැයි. තෝරනවා යාළුවේ හරියට තෝරනවා. ඒ ඔච්චර ගන්න කැමති ඉති තෝර කනවා. කායි. ඉංගුවෙන් තිබ්බේ කන්න. විකායි ලාස්. යාළුවේ බෝරින්ද නෑ නේද? නෑ නේද විනාඩි 10ක්වත් නෑනේ. ළමයා මං වයසයි. ඒවා කෑවට හුරු බඩවල් ඇදෙනව ඕන තරම්. මේ බලනවා වගේ විතරක් බලලා විතරක් යන්න එපා කමෙන්ට් එකක් දාන්න ඉතින්. ඔව් ළමයි. කමෙන්ට් එකක් දාලා. ඔයාලා දාන කමෙන්ට් එක දාන්න තව එකක් දාන්න ඉතින්. අපි subscribe කරන්න අමතක කරන්නත් එපා ඉතින් නේද? thank you subscribe 11300යි. අනිවාර්යයෙන්ම අපි යන්න. යන්න අපේ challenge එකට. තියෙන්නේ ඩාලි. ටග්ගාල කැම පිටන්න දෙන්න යන්නේ. වල තියෙන්නේ ගෑනු කෙනෙක්ගේ චරිතයක්. හරිද? දැන් ඔයාගේ මහත්තයා හොයාව දාලා ගිහිල්ලා වෙන නෝනා කෙනෙක් ළඟට. හරිද? දුක කියලා අඬන්නයි තියෙන්නේ. හා පැත්තේ ගෙදර නංගි එක්ක. මට කියන්න බෑ. මට දුක නෑ නේ. කරන්න. challenge නම් challenge. මට දුක නෑ නේ. නෑ කියන්න. නෑ පිරිමි කෙනා දාලා ගිහිල්ලා ගෑනු වර්ෂන් එකෙන් අඬන්නයි තියෙන්නේ අපැක්ක ගෙදර නංගිට දුක කියලා. අනේ අක්කේ. නංගිනේ. මන් දිහා බලාගෙන මේ විදියට අඬන කඩළු සලහ කරන්න ඕනේ. අනේ නංගි අපේ මීයා මොහොම දාලා වෙන එකක් ගියේ. ඇයි නංගි හොව දාලා ගියේ? කොණ්ඩ දිනවා වැඩි කියලා. ඔය hina වෙලා නෝහම බෑ අඬන්න ඕන හොටු පෙරාගෙන අඬන්න ඕනේ. ඇති නේද? නෑ. ඉද්දිත් කවිය පද දෙකයි කිව්ව ඊටු ටික සම්පූර්ණ නෑ ඔක කරනවා. hina වෙලා නෝක ඇනිල්ලක් අපිට දුක තේරුන්නේ නෑ. අපිට දුක දැනෙන්න අඬන්න ඕන. අයියා හරිම අසාර්ථක ලෙස ඒ ටාගට් එක ජයග්‍රහණය කරාගෙන ඔයයි මාවයි ඔක්කොම දැක්කනේ හරි කරන්න ඕනේ ඉඳ කරේ යාළුවේ. යා ඒක බරක්ු නෑ. නෑ. ඒක බල්ල කරේ. බරක්ුන්නේ. ආයි කරන්න. ආයි කරන්න බෑ මගේ අවස්ථාව මම ගන්න බෑ. හරි අසාධාරණ. පන්න තියෙන අවස්ථාව මම කරගන්න බෑ. මම වීඩියෝ එක එඩිට් කරලා යාළුවෝ ආයි බලනවා. ආයි බලලා එහෙම වුණොත් මම රයිට් එකක් ගෙනල්ලා කරනවා. කායි. තෝඩිය යාළුවේ. අපි AC එක කල් කරගමු නේ. ඉක්කට කඩකෝ. අක්ක කෑමානිය මත ගන්න යදි මං එහෙම නෑනේ සිනි කරේ සිනි පොඩ නිදන් දැන් මට චිකන් කැලි වන්න බෑ. එයා නිදන් හර ගමන් ඉන්නේ. යාළුවනේ ඔයාලා දැන් තව ටිකකින් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. කියන්නකෝ මේ විස්තරේ කොහොමද කියලා. අපේ පරණ වීඩියෝ ටික කොහොමද පරණ වීඩියෝ 15000ක් තියෙනවා. ඔයාලා ඉතින් අපේ වැඩ ගැන පොඩ්ඩක් කියන්න බෑ. වැඩි ඉන්න ඉස්සරහට තව අලුත් දේවල් අපේ මේ challenge එකෙත් එයි නේද? මේ යන විදිය කිව්වොත් එයා හරියට දැන් මට බැන්න. වීඩියෝ එක මේ යන මොහොතේ ස්ටොප් කරලා බැන්න මට. ඔය යාළුවේ පේනවනේ. ඒක වෙන්න බෑනේ. හිමීට එන්නේ අත මෙතනින් එද්දි මං අතට කුලිය තියන් ඉවරයි. නෑ. බලන් ඉන්න ඔයාලට ඒක හොරයක් නෑ යාළුවේ හරියට අල්ලන්න පුළුවන්. ඔව් බත් එක බං. මම බත් එකට කැමති නෑ. සුමීරි පානේ පදමට ගහලා රඟපාන්නයි දෙන්නේ. අද මම දෙන්නේ හොඳ රඟපාන්න. මට රඟපාන්න බෑනේ. හොඳට වැනිලා යන්න. එච්චරයි. වෙන්නේ? ඔව් වැනිලා යන්න. මට මේ බෝතලේ තියාගත්ත සරමුස්ස ගත්ත කරට ගියා. කරන්නේ නෑනේ. කලිස මුස්ස ගත්ත කරට ගියා. යන්න බෑනේ. ඔව් අපේ ළමයි බලන් ඉන්න. යන්න පුළුවන් විදිහ යන්න පුළුවන් දෙයක් අවුලක් නැහැ. සුමිහිරි පානේ යන්න දෙන්නේ. හරි දැන් වාගියා. නෑ යන්න. චැලෙන්ජ් එක අපි දෙන්නත් බෙදලා මාර සතුටක් ලබන ගම තමයි කරන්නේ. මේ යාළුවා දාඩි දානවා. කරන්න. අයියා හරිම ලැජ්ජයි කරන්න දෙයක් නෑ. එයා ෆේල්.
ඒ දය කටවල් තුනක් කනවලු. නෑ එහෙම කරන්නේ ආයෙත් ඔවා කරේ නෑ මම කනවා. එයා සුමිරි පාණි කරේ නෑ. හරි අසාධාරණ යාළුවෙක් ඈ. කිසිම අසාධාරණකමක් නෑ. කොයි භාගයක් කරපු ඉන්න මේ කටවල් දෙකක් යවන නේද? කණ්ඩෝ මට තියෙන chance එකක්. හතරක් ඉන්නේ යාළුවේ දැන් ඔයාලා සර්ප්‍රයිස් වෙන්න යන්නේ බොහෝ වගයි. sorry අප්පුඩියක් කිව්වේ. ඉතින් මා මෙහෙමනේ කරේ. ඔයා මේව කරේ. පිස්සුද? වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න. ජිරාවට මෙහෙම කරේ. මං අප්පුඩි කපින්ද sorry කිව්වේ. මේව කරා. නෑ අනේ හරියට නෑ මේව කරා රිවයින්ඩ් කරලා බලන්න. යාළුවා විනාඩියක් දෙන්න. පොඩි නටලුස් ගතියක් නා යාළුවා අප්පුඩි යවන්නේ. අයියට වැරදුනා අයියා. මෙහෙම කරන්න ඕනේ අර මේව කරා කියන්නකො. ආයේ. පැටලුණා. කතුර. මෙයා මට අග්ගාල වත් එක දාලා මං ගැන මට දෙයි කියා. ඔව් යාළුවා මම ලැජ්ජා පුද්ගලයා. පූර්ණෝනේ අනේ නිදන් හොයනෝනේ මේවා ඉඳගෙන. කොයි. ඒකයි. දැන් කවුද ඉන්නේ කවුද කරන්නේ කියලා හොයාගන්න බෑ ඇත්තටම. ඔය වීඩියෝ වල කීපාරක් මං කියවද කියලා බලලා කියන්නම් ඔයාලට. උට ගන්න අත උපේ ඉන්නේ. අයියා දිනු. අලග. යාළුවේ හයි. කණ්ඩායන්නේ. ඒ ගොට්ටුනේ. බොඩ පින්න. කවුද කොයි? නෑ. එහෙම ඔට්ටුනේ. මාසිට අතරින් ගොපුර මිනිස්සුනේ. නෑ. කොපුල මස්. එන්න මොකද ඉවර කරන්න ඕන. මෙයාත් එක්ක බැලමයි මෙයා හරිම නෑ යාළුවනේ මේ රෑ පට්ට බඩගින්න ඉන්නේ. කටක් කාලා මේ බඩ පුරවන්න බෑ. හරිම දුකයි මොනවද කරන්න ඉතින් දැන් නේ. දැන් කරන්න දෙයක් නෑ අපේ වීඩියෝ එකේ පවෙන්න පුරිදි දේවල් තියනවා කියලා. අපේ වීඩියෝ එක එන්ඩ් කරන්න වෙනවා ළමයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එක දාන්න නැත්නම් අමතක කරන්න එපා. මේ වගේ ආත බලන්න ඕන නම් මේ වගේ ආත ඉස්සරහට තව ආත දෙන්න පුළුවන් කියලා. ඔව් තව පවුල පිටින් අපි මේ channel එක පටක් ගන්න මේ ඉස්සරහට තියන ලොකු බලාපොරොත්තුවක්. කලාපුර YouTube channel එක කට්ටිය ගෙන්නන්න ඉඩ තියෙනවා. ගොඩාක් වැඩ ඉස්සරහට වෙනවා. subscribe කරලා තියාගන්න. subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අපි අලුත් challenge එකකින් අලුත් දවසක වෙනස් විදියට ආයේ හම්බෙනකල් අපේ බලාගෙන හිටපු ඔයාලා ඔක්කොටම ස්තුතියි. ඒ වගේම අපි යනවා පරිස්සමින් ඉන්නට බයි. bye bye.